ආයුබෝවන් හැමෝටම අද මම අලුතින් ඔයාලා වෙනුවෙන් ගෙනාවේ මාස 6 ඉඳලම බබාලට කෙටි වේලකට සුදුසු වට්ටක්කා පියුරි රෙසිපි එකක්. මේක නම් හරිම සරලයි. මේකත් අපේ බබා හරිම ආසාවෙන් කෑවා. දැන් අපි බලමු විනාඩි කිහිපයකින් මේ රෙසිපි එක හදාගන්නේ කොහොමද කියලා. අපිට ඕනේ හීනියට කපපු වට්ටක්කා අඬු කෝප්පයක්. ඒ වගේම බටර් තේ හැන්දක්. ඔයාලට කැමති නම් එළඟි තෙල් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම වතුර අවශ්‍ය ප්‍රමාණයට. අපි බලමු කොහොමද දැන් මේක හදන්නේ කියලා. මුලින්ම අපි බබාට පාවිච්චි කරන වළඳ ලිපේ තියන්න ඕනේ. ඊට පස්සේ අපි කපාගත්ත වට්ටක්කා අඬු කෝප්පේ ඒකට දාගන්නවා. ඊට පස්සේ වතුර අපි අවශ්‍ය ප්‍රමාණයට දාගන්න ඕනේ. ඔයාලට ඕනනම් පුළුවන් ලොකු වට්ටක්ක කෑල්ලක් උනත් දාන්න. ඒ වුණාට පැම්බෙන්න පහසු වෙන්න මම මේ ප්‍රමාණයට වට්ටක්ක චූටි කෑලි වලට කපා ගත්තා. දැන් අපි ලිප ඔන් කරලා වට්ටක්ක ටික තඹ ගමු. පියනෙන් වහලා තඹ ගන්න. එතකොට ටක් ගාලා තඹ ගන්න පුළුවන් අපිට. වතුර ගොඩාක් තියන්න එපා. පැම්බෙන ප්‍රමාණයට තියන්න. මම නම් මෙතන බ්ලෙන්ඩර් කරේ නෑ. මත් ගාගෙන තමයි බබාට දුන්නේ. මොකද මගේ බබා මාස 6ට වැඩි නිසා මම මත් ගාගෙන දෙන්නේ මේ විදියට බ්ලෙන්ඩර් කරන්නේ නෑ. මේ විදියට කන්න පහසුයි බබාට. ඊට පස්සේ මම බටර් තේ හැන්දක් බබාගේ තාච්චියට දාලා ඒක රත් වුණාට පස්සේ වට්ටක්කා පියුරි ටික ඒකට දාගන්නවා. බටර් එක ගොඩාක් රත් කරගන්න එපා. මොකද රත් කරගන්නදී ඒකේ තියෙන මේ හොඳ පෝෂණ කොටස් සමහරවිට විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගොඩාක් රත් කරගන්න නැතුව දිය වෙද්දී වට්ටක්කා පියුරි ටික දාගන්න. මේ රෙසිපි එක කෙටි වේලක් වගේම ප්‍රධාන වේලක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වටිනවා නම් මේ වගේ තවත් වීඩියෝ බලන්න අපිව subscribe කරන්න, like කරන්නත් අමතක කරන්න එපා. වට්ටක්කා කියන්නේ බීටා කැරොටින් තියෙන නිසා ඒ බබාගේ ඇස් පෙනීමට සමට සහ බර අඩු බබාලටත් ඉතාම හොඳ කෑමක්. බටර් හෝ එළඟි තෙල් දානකොට තවත් මේද සහ විටමින් A, D වගේ පෝෂණ වර්ග ලැබෙනවා. ඒ නිසා බබාට පහසුවෙන් ජීර්ණය කරන්න පුළුවන් ආහාරයක් විදිහට මේක අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ කෑම වේල බබාටත් හදලා දෙන්න. ඔයාලගේ බබාලත් හරි ආසාවෙන් කයි. එහෙනම් හැමෝටම සුබ දවසක්.